ඔන්න අදත් මම ඔයගොල්ලන්ට අලුත් ෂූ එකක් ගැන විස්තරයක් ගෙනල්ලා තියෙනවා. මේ ෂූ එකත් Adidas ෂූ එකක්. මේක දැනට Adidas ලගේ තියෙන පොපියුලර්ම ෂූ එකක් වගේම ෂූ එකක්. පොපියුලර්ම ෂූ එක දැනට Adidas ලගේ තියෙන Adidas Samba. ඒක තමයි Sneaker of the Year මෙඩල් එක ගත්ත ෂූ එක. ඒකට සමානම ෂේප් එකක් තියෙන, ඒ සමානම සෝල් එකක් තියෙන ෂූ එකක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. අපි බලමු දැන් මේ ෂූ එක ගැන කොහොමද වෙබ්සයිට් එකේ මෙන්ෂන් කරලා. මේ ෂූ එක දැනට Adidas official ශ්‍රී ලංකා වෙබ්සයිට් එකේ නම් sold out වෙලා තියෙනවා. ඒ දවස් ගන්න තිබ්බ Adidas official වෙබ්සයිට් එකේ ශ්‍රී ලංකන් වෙබ්සයිට් එකේ ශ්‍රී ලංකන් රුපියල් 24000කට වගේ. දැන් මේ ෂූ එක අපි කතා කරමු Adidas US වෙබ්සයිට් එකේ. මේකේ ෂූ එකේ නම තමයි Adidas VL Code 3.0 low ෂූ එක. මේක තියෙනවා Adidas USA වෙබ්සයිට් එකේ දැන්ට බයි කරන්න $75කට. ඒ කියන්නේ 22000කට වගේ, ශ්‍රී ලංකන් රුපියල් 22000කට වගේ ගන්න පුළුවන්. මේ ෂූ එකේ අද මම ගෙනල්ලා තියෙන්නේ black cloud white gum කියන කලර් එක. මේ වෙබ්සයිට් එකේ මේ ෂූ එකේ කලර් වේස් 15ක් මෙන්ෂන් කරලා තියෙනවා. ඩිෆරන්ට් කලර් වේස්. ඔයගොල්ලන්ට වෙබ්සයිට් එක බලුවොත් ඩිෆරන්ට් කලර්ස් බලා ගන්න පුළුවන්. මුලින්ම මේ ෂූ එකේ normal image එකක් දාලා තියෙන වෙබ්සයිට් එකේ. ඊට පස්සේ මේ ෂූ එකේ live images වගේක් දාලා තියෙනවා. ඊට පස්සේ ෂූ එකේ bottom එකේ images දාලා තියෙනවා. ඊට පස්සේ ෂූ එකේ different angles වලින් images වෙබ්සයිට් එකේ ඊට පස්සේ අපි බලුවොත් එහෙම මේකේ ෂූ එකේ දැනට review, මේ ෂූ එකේ reviews 4.7 out of 5 තියෙනවා. ඊට පස්සේ ෂූ එකේ description එකේ mention කරලා තියෙනවා cushion synthetic leather sneaker කියලා. ඒක තමයි වෙබ්සයිට් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපිට බලුවොත් එහෙම වෙබ්සයිට් එකේ ෂූ එකේ details mention කරලා තියෙනවා. regular fit එකක් තියෙනවා කියලා තියෙනවා, lace closure එකක් තියෙනවා කියලා කියනවා, synthetic leather upper එකක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ textile lining use කරලා තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ cushion midsole එකක් තියෙනවා කියලා තියෙනවා. rubber gum outsole එකක් තියෙනවා කියලා තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. අද ගෙනත් තියෙන colour එක core black cloud white gum කියන colour එක. මේ ටික තමයි වෙබ්සයිට් එකේ මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ ෂූ වලට වඩා ඇඩිෂනල් ෆීචර් එකක් විදිහට මේ ෂූ එකට how to style කියලා තව ටැබ් එකක් ඇඩ් කරලා තියෙනවා. ඒකේ ඇඩ් කරලා තියෙනවා කොහොමද ප්‍රොඩක්ට් එක වෙයා කරාම තියෙන විදිය කියලා ඩීටේල්ස් ටිකක්, ඉමේජස් ටිකක් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම මේ ෂූ එකේ දැනට වෙබ්සයිට් එකේ available sizes size 5 to size 11 වෙනකන් available sizes mention කරලා තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නේ මේ ෂූ එකේ කොහොමද hands on experience එක කියලා. අද මම ගෙනත් තියෙන color එක black cloud white gum කියන color එක. මෙන්න මේ ෂූ ෆෙයා එක ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි එක ෂූ එකක් අරගෙන මේ ෂූ එකේ details ගැන කතා කරමු. මේ ෂූ එක බැලුවාම බලමු අපිට පේනවා low ෂූ එකක් කියලා. කියන්නේ ankle එක low ankle ෂූ එකක් කියලා පේනවා. ඊට පස්සේ බලුටම කැපිලා පේන්නේ මෙන්න මේ sole එක. මේ sole එකට කියන්නේ gum outsole එකක් කියලා. මේක rubber color එක gum color එකකින් තමයි මේක තියෙන්නේ. gum outsole එකක් කියලා කියන්නේ මේ වගේ color එකකින් තියෙන shoes brands වල අඩුයි කරනවා මේ gum sole එක තියෙන shoes. ඊට පස්සේ අපිට ෂූ එක වටේම බලුවොත් එහෙනම් black synthetic leather එකක් තියෙනවා ෂූ එක වටේම. ඒ වගේම Adidas unique 3 strips එක ෂූ එකේ දෙපැත්තෙම attach කරලා තිනවා. ඒකත් අර synthetic white leather එකකින් තියෙන්නේ. ස්ටිච් වලින් තමයි 3 strip ටික attach වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ලං කරලා බලවම පේනවා ඇති. ඒ වගේම ඒගොල්ලන්ගේ toe box එකේ මේ ෂූ එකේ ස්පෙෂලයිස් විදියට toe box එකේ different full grain leather එකකින් toe box එක finish කරලා තිනවා. ඒ වගේම back එකේ center back part එක full grain leather එකෙන්ම create කරලා තියෙනවා. එහෙම තමයි shoe එක out appearance එක අපිට බලුවාම පේන්නේ. අපි දැන් shoe එකේ lace එක ගැන කතා කරත් මේකට දීලා තියෙන flat rigid lace එකක්. ඒ lace එක ගොඩක් දිගට අපිට දීලා තිනවා. අපිට different styles වලින් lace එක ටක් කරන්න පුළුවන් විදිහට. අපි දැන් ගියොත් එම shoe එකේ tongue එකට එකේ Adidas logo එකත් එක්ක strip එකක් attach කරලා තියෙනවා. ඒ වගේම හොඳ cushion tongue එකක් තියෙනවා. tongue එකේ outer එක synthetic leather වලින් finish කරලා තියෙනවා. tongue එකේ inner එක textile lining වලින් finish කරලා තියෙනවා. ඒ වගේම tongue එකේ inner එකේ unique QR code එකයි size details mention කරලා තියෙනවා. ඒ වගේම එක shoe එකේ outside එකට වෙන්න Adidas logo එක mention කරලා තියෙනවා. අපි බලුවොත් එහෙම sole එක බලුවොත් එහෙම හොඳ cushion එකක් තියෙන insole එකක් තියෙන. හැබැයි insole එකේ කිසිම details එකක් මේ shoe එකේ mention කරලා නැහැ මේගොල්ලෝ. දැන් මට තේරෙන විදිහට insole එකේ thickness එක මිලිමීටර් 6ක් වගේ තියෙනවා. ඒ වගේම shoe එකේ inner side එකේ හොඳ cushion finish එකක් දීලා තියෙනවා.
ඒ වගේම ෂූ එකේ බෑක් එක බැලුවොත් එහෙනම් බෑක් එකේ එම්බෝස් එකක් විදිහට Adidas logo එක තියෙනවා ගම් සෝල් එකේ කම්ප්ලීට් වෙන. අනිත් ෂූස් එක බැලුවොත් එහෙනම් මේ ෂූ එකේ ගම් සෝල් එකේ thickness height එක 1.5 inch වගේ තියෙන්නේ. ඒක රවුන්ඩ් එකේම එකම සමානව තියෙනවා. ගොඩක් ෂූ වල තියෙන්නේ බෑක් එකේ thickness එක වැඩි ෆ්‍රන්ට් එකට එන්න අඩු වෙන විදිහට. නමුත් මේකේ ඔක්කොම හරියටම එක ගානට මේන්ටේන් කරලා තිනවා. මෙහෙම තමයි මේ ෂූ එකේ තියෙන ඩීටේල්ස්. ඒ වගේම අපි ෂූ එකේ සෝල් එකේ බොටම් එක බැලුවොත් එහෙම බොටම් එකේ Adidas logo එක මෙන්ෂන් කරලා තිනවා. ඒ වගේම different shapes දීලා තියෙනවා. මම හිතන්නේ rigidness එක හදාන්න තමයි different shades ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙන්නේ. මෙහෙම තමයි මේ ෂූ එක ගත්තොත් මේක ගොඩක් comfortable Adidas ගේ සම්බා එකේම another version එකක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. මේ ෂූ එක නම මම ආයෙ මෙන්ෂන් කළොත් එimhe ඔයගොල්ලන්ට VL code 3.0 low ෂූ එකක් විදිහට තමයි මේක ඒගොල්ලෝ අවුට් කරලා තියෙන්නේ. ෂූ පෙයාගම ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ ෂූ එකත් ලංකාවේ ගොඩාක් පොපියුලර් ෂූ එකක් නෙමෙයි. ඔයගොල්ලෝ මේ ෂූ එක යූස් කරලා තියෙනවා නම් අලුතෙන් ගන්න ඉන්න අයට දැනගන්න මේ ෂූ එක ගැන ඩීටේල්ස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරලා යන්න. මේ වගේම යුනික් ෂූ එකක් අරගෙන මම ආපහු ඊළඟ වීඩියෝ එකකින්